YouTube YouTube කියන පට්ට ඇප් එක. ඇඩ් ප්ලේ වෙන්නේ නැත්තම්. ෆෝන් එක ලොක් කරලා වීඩියෝ අහන්න පුළුවන් නම්. වෙන වැඩක් කරන ගමන් බෑග්ග්‍රවුන්ඩ් එකේ YouTube වීඩියෝ ප්ලේ කරන්න පුළුවන් නම්. YouTube වලට අන්තිමට ඒක ඇඩ් කළා වගේ. මෙච්චර ගණන් තිබ්බේ නැහැ. Anyway, මම දැන් ඔය කියපු දේවලුත් එක්ක තවත් ගොඩක් වැඩ කරන්න පුළුවන් ඇප් එකක් තමයි Mofi Manager කියන්නේ. මේකෙන් තනිකරම කරන්නේ ඔරිජිනල් YouTube ඇප් එක අරගෙන ඒ කොටස් වල කඩලා අපිට ඕන දේවල් එකතු කරලා ආයෙ නැවත පැක් කරන එක. ඒ වගේම මතක තියාගන්න Mofi Manager කියන්නේ open source app එකක්. ඒක නිසා YouTube app එකකින් patch කරද්දී YouTube එකට virus එයි. ඒ වගේ බයක් තියාගන්න කිසිම ඕමනාවක් නැහැ. ඔයා සමහර විට settings වල Google Play Services කියලා app එකක් තියෙනවා දැකලා ඇති. මේ app එකෙන් තමයි ඔයාගේ settings වල තියෙන Google accounts, YouTube, Play Store, Gmail වගේ app වලට සම්බන්ධ කරන්නේ. නමුත් අපි Mofi Manager වලින් හදාගන්න YouTube app එකේ අපි add කරන features වැඩ කරන්න නම් Google Play Services වෙනකොට MicroG RE කියන app එක පාවිච්චි කරන්න ඕනේ. මේකත් open source app එකක්. ඒකින්ද බය වෙන්න දෙන්නේ. මුලින්ම ඔයාලා පාවිච්චි කරන browser එකේ ඉන්ටර්නෙට් ගිහිල්ලා මේ පෙන්නන විදිහට Mofi Manager එක download කරගන්න. ඕනෑමට මම link එක description එකේ දාන්නම්. app එක install කරගන්න. app එක open කරලා ඒකට update වෙන්න දෙන්න. මේ පේන විදිහට කරන්න. මේ app එකේ URL link safe ද කියලා බලන app එකක්. මම මේක ඉස්සර වීඩියෝ එකකට කරන්නම්. back button එක ඔබලාගේ Mofi Manager එකට යන්න. මේ Mofi Manager එකේ easy mode එකක expert mode එකක තියෙනවා. easy mode එකෙන් ඔයාලට app එක recommend කරන version එක ගන්න පුළුවන්. නැත්නම් ඔයා experimental අලුත් version එකට කැමති නම් ඔයාට ඒ වර්ගින් ගන්න පුළුවන්. හැබැයි ආයේ YouTube version එකේ APK file එක විතර අරන් තියෙන්න ඕනේ. APK mirror වගේ site වලින් ගත්තා නම් හොඳයි. මොකද ඒක ගොඩක් විශ්වාස කරන්න පුළුවන්. එහෙම නැත්නම් app එක setup කරපු වෙලාවේ YouTube app එක download කරගත්ත විදිහට yes help me find an APK කියන button එක ඔබලා එතනින් APK mirror site එකට ගිහිල්ලා YouTube app එක ගන්නත් පුළුවන්. YouTube Mofi කියනක ඔබලා no I already have an APK කියන button එක ඔබන්න. මේක පැච් කරන වෙලාව ඔයාගේ ඩිවයිස් එක ගන්න වෙනස් වෙන්න පුළුවන්. ඔයාට කැමති නම් Mofi app එකෙන්ම පැච් කරව YouTube එකේ install වෙන්න හදන්න පුළුවන්. එහෙම නැත්නම් APK file එක create file manager app එකේ save වෙන්න හදලා එතන install කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆයිල් මැනේජර් එකෙන් ඉන්ස්ටෝල් කරගන්න. මුලින්ම Mofi Manager එකේ settings ගිහිල්ලා expert mode on කරගන්න. ඊට පස්සේ ආට ඕන version එක තෝරලා මෙන්න මේ විදිහට කරන්න. ඔයා තෝරගන්න experimental version එක අලුත් වැඩි වෙන්න ඔයා තෝරගන්න original YouTube APK එකත් අලුත් වැඩි වෙනවා. හැබැයි මේ experimental version වෙන නිසා පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු විසඳනවමයි ඒක safe mode වලට එන්නේ.
ඔයාලගේ පැච් එකෙද්දි කම්මැලි වගේ නම් මේ පෙන්නන ගේම්ස් තුනේ එකක් ඔයාලට ඕන ප්ලේ කරන්නත් පුළුවන්. ඊට පස්සේ පැච් කරගත්ත වර්ෂන් එක ෆයිල් මැනේජර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. දැන් ඔයා පැච් කරව YouTube app එක හරියට වැඩ කරන්න නම් micro G app එක ගන්න ඕනේ. ඔයාට ඕන official micro G advanced app එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් Mofi Manager team එකෙන් හදපු micro G RE කියන app එක ගන්නත් පුළුවන්. මම micro G RE ගන්නවා. මොකද එතකොට මට home screen එකේ පොඩි app එක බලා ගන්න ඕනේ නැහැ. නමුත් ඒක ඔයා කැමැත්තනෝ තීරණය වෙන දෙයක්. ඔයාට ඕන micro G advanced app එක ගන්නත් පුළුවන්. micro G RE app එක ගන්නත් පුළුවන්. apps දෙකේම link එක මම description එකේ දාන්නම්. ඒ වගේම මම ආයෙත් මතක් කරන්න ඕනේ මේ ඩවුන්ලෝඩ් කරන app වල වෛරස් පස්සෙම කිසිම දෙයක් නැහැ. උදාහරණ විදිහට ගත්තොත් එහෙම micro G advanced app එක මේ එන 5,000 ප්‍රමාණය ලෝක පොත ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා මේ වෙනකොට. ඔයාගේ කැමැත්ත නම් මම description එකට දාගෙන link දෙකෙන් එකක් තෝරගෙන micro G advanced app එක ඩවුන්ලෝඩ් කරගන්න. හෝ micro G RE app එක. app එක install කරද්දී මේ පේනා වගේ පොඩි warning එකක් එයි. ඒක ගැන එච්චර හිතන්න එපා. මොකද මේ app එක ගන්න Play Store එකෙන් නෙමෙයි. ඒක නිසා මේ warning එක වැටෙන්නේ. settings ගිහිල්ලා app list එකෙන් micro G app එක තෝරගන්න. සාමාන්‍යයෙන් Google account එක sign in කරන විදිහට මේකට Google account එක set up කරන්න. Battery optimization මේ පේන විදිහට අනිවාර්යෙන් disable කරන්න. ඉතින් micro G පැත්තෙන් එච්චරයි කරන්න තියෙන setup කරන්න නම්. දැන් YouTube Mofi app එක open කරන්න. මට මේ dialog box එකක් ඇටෙන්න මම YouTube Mofi experimental version එක patch කරපු නිසා. ඔයා එක account එකකට දා micro G app එකට add කරොත් එමේ account එක තෝරගන්න කියලා වැටෙනවා. නමුත් එක account එක විතර නම් micro G app එකට add කළේ ඒක ඔටෝම YouTube Mofi app එකට select වෙනවා. අප මේ පැච් කල් හදාගත්ත YouTube Mofi app එක privacy එකයි freedom එකයි ලැබෙන විදිහට හදපු app එකක්. ඉතින් ඒක නිසා අපිට මේ පේන දේ settings වලින් අපිට ඕන විදිහට දේවල් වෙනස් කරගන්න පුළුවන්. නමුත් මම එහෙම කරන්න කම්මැලි අයට ඒ දේවල් auto වෙන්න අදාළ text file එකක් දාන්නවා. ඒ text file එක මේ පේන විදිහට ඕගොල්ලන්ට YouTube Mofi app එකට import කරගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මේ වීඩියෝ තවත් අයට දකින්න නම් මේ වීඩියෝට ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම subscribe කරන්න.